අපි දන්නවා මෙහෙම තිරස්ව චලිත ගානක් දුන්නම් අපි ඉස්සෙල්ලාම දාගන්නවා සිරසට විභේදන දාගෙන ඊට පස්සේ තිරසට f සමාන ma දානවා. කේන්ද්‍රයට f සමාන ma දාලා උත්තරේ ගන්න තියෙන ලේසියම. ස්කන්ධය 2m අපි දන්න ත්වරණය ගත්තේ අපි අරේ වතාවක් කෝණික ප්‍රවේගයේ වර්ගය. එතකොට අපි දන්නවා මෙතනින් t1 හොයන්න තියෙන්නේ. ඒකේ t2 අයින් කරන්න ඕනේ. 1 2 එකතු කරා නම් හරියි. ඉතින් t1 එනවා. ඉතින් 2කට 2 කැපෙනවනේ. m වතාවක් g sec theta ධන l omega වර්ග. හරි අයබෝන් මම ඔයාලට 2024 ඇප්ලයිඩ් පේපරේ පස්වෙනි ගාන ගෙනා මේ තිරස් සූත්‍ර චලිතය අපි කලින් හැදුවා 2022 ගාන හැදුවා 23 ගාන හැදුවා මේකේ පොඩ්ඩක් වෙනස් කරලා ඒවලා තියෙන්නේ කලින් අපි දන්නවා ගණන් දෙකේම තිබ්බේ එක තන්තුවයි තිබ්බේ දැන් මේකේ තන්තු දෙකක් ඇවිල්ලා තියෙනවා මේ අපිට කියන ස්කන්ධ දෙකෙන් වූ p අංශුවක් සිරස් රේඛාවක මත පිහිටි a හා b අචල ලක්ෂ දෙකකට එක එකක දිග L සැහැල්ලු අවිතන්නේ තන්තු දෙකක් මගින් ඈඳා ඇත. ඒතර තන්තු දෙකක් තියෙනවා. තන්තු දෙකම තදවහ සිරස සමග තීටා කෝණයක් සාදමින් ඔමේගා නියත කෝණික ප්‍රවේගයෙන් p අංශුව තිරස් වෘත්තයක චලනය වේ කියලා. AP තන්තුවේ ආතතිය AP අංශුවේ ආතතිය මෙහෙම පෙන්වන්න කියලා දීලා තියෙනවා. ඒතර AP අංශුවේ ආතතිය කියන්නේ අපිට දැන් මෙතන තන්තු දෙක ගන්න තියෙන්නේ. එතකොට තන්තු දෙක අපි දන්නා ආතති දෙක. මේක T1 නම් මේක T2. මෙතනින් අපිට දීලා තියෙනවා P අංශුව 2mg. ස්කන්ධය 2m නේ. එතකොට මේක L නම් අපි දන්නවා අපිට අරය ඕනියනවා. මේක L නම් කරණය L කෝණය θ L sin θ. ඒක ලේසියෙන්ම ගන්න පුළුවන්. ඊට අපිට දැන් t1 හොයන්න තියෙන්නේ. අපි දන්නවා මෙහෙම තිරස්ව චලිත ගානක් දුන්නම් අපි ඉස්සෙල්ලාම දාගන්නවා සිරසට විභේදන දාගෙන ඊට පස්සේ තිරසට f සමාන ma දානවා. කේන්ද්‍රයට f සමාන ma දාලා උත්තරේ ගන්න තියෙන ලේසියෙම. අපි සිරසට බල දාමු. තිරසට දැම්ම අපිට එනවා මේක ඒකාන්තර කොනනේ මේක తీරන මේකත් θ. මේකත් తీරන මේකත් θ. t1 cos θ පහළට එන T2 cos θ. එතන ඍණ T2 cos θ පහළට තව 2mg බලයක් තියෙනවා. තියෙන 2mg සමානයි බිඳුවයි. එතන මේක සුළු කරගත්තොත් T1 ඍණ T2 2mg මේක අපි එක කියලා ගමු. ඊට පස්සේ අපිට පුළුවන් අපි කලින් ගණන් දැම්ම වගේම මේ තන්තු දෙකක් තිබ්බට හිතන්න දෙයක් නැහැ එච්චර. කේන්ද්‍රයට f සමාන මේ දාන්න. f සමාන ma. f සමාන ma දැම්මම මෙතන බල තියෙන්නේ. දැන් 2mg බලය තියෙන්නේ පහළට. එතන ඒකෙන් නැහැ. මේ t1 t2 බල දෙකෙන් විභජනය වෙනවා. t1 sin θ ධන t2 sin θ. සමානයි ස්කන්ධය 2m. ස්කන්ධය 2m අපි දන්න ත්වරණය ගත්තේ අපි අරේ වතාවක් කෝණික ප්‍රවේගයේ වර්ගය. එතකොට අරේ අපි හොයාගත්තා L sin θ කියලා. L sin θ අපිට කෝණික ප්‍රවේගය දීලා තියෙන ඔමේගා වර්ග. ඔමේගා නම් මේකේ වර්ග ඔමේගා වර්ග. එතකොට අපි මෙතනින් ගමු T1 දන T2 then sin theta සමානයි 2m omega වර්ග 2ml omega වර්ග sin theta. එතන sin theta sin theta කැපෙනවා. T1 T2 සමානයි 2ml omega වර්ග. මේක 2 අපිට දැන් හොයන්න කියන්නේ AP තන්තු. ඒ කියන්නේ T1 හොයන්න කියන්නේ. T1 හොයන්න කියන්නේ අපි දන්නවා cos θ ඇසුරින් දීලා තියෙනවානේ.
මේ cos theta එහාට ගියාම අපි දන්නා sec theta වෙන්නේ. එතකොට අපි දන්නවා මෙතනින් t1 හොයන්න තියෙන්නේ. ඒකට t2 අයින් කරන්න ඕනේ. 1 2 එකතු කරා නම් හරි. 1 2 එකතු කරා නම් t1 එකතු කරා 2යි t1 t2 ට t2 කැපෙනවා. සමානයි මෙතනින් පොදු පද තියෙනවා 2m තියෙනවා 2m. 2m මෙලිට ගත්තම මෙතනින් ඉතුරු වෙනවා g sec theta. දාන්න මෙතනින් l omega වර්ග. ඉතින් t1 එනවා. ඉතින් 2කට 2 කැපෙනවනේ. m මතාවක් g sec theta දාන l omega වර්ග. උත්තරේ l omega වර්ග g sec theta. හරි. මේක තමයි තිරා සූත්‍රවල තියෙන ගානක් ආන් සාමාන්‍යයෙන් එහෙම තන්තු දෙකක් තිබ්බා කියලා ගාන වෙනස් වුණා කියලා හිතන්න එපා. සිරස් විභේදන දැම්මා ඊට පස්සේ කේන්ද්‍රයට f සමාන m. සාමාන්‍යයෙන් වෙලාවකට එනවා පොඩ්ඩක් වෙනස් වෙලා පහුගිය අවුරුදු ටිකේ නම් එහෙම ඇවිල්ලා නැහැ. කාලේ ඉතුරු කරනවාට සාමාන්‍යයෙන් ෆස්ට් පාර්ට් ගානක් හදනවා නම් විනාඩි 4න් අඩුම 5ක් දෙන්නත් බෑ. විනාඩි 4න් වගේ හදන්න එපා. දැන් මේ වගේ ගානකට රූපයන් දෙන්නත් පොඩ්ඩයි බල ලකුණු කරගන්න තියෙන්නේ. ලේසියෙන්ම රූපේ දීලා තියෙන හිතන්න දෙයක්වත් නැහැ. වාර ලේසියෙන්ම විනාඩි 3කින් වගේ ගාන හදන්න පුළුවන්. ඒ වගේ කාලය ඉතුරු කරන්න පුළුවන් ගණන් වල ලේසියෙන්ම ඉක්මනට එච්චර හිතන්න දෙයක් නැහැ නේ. දැන් මේකේ තියරි හිතන්න දෙයක් නැහැ නේ. ෆාස්ට් රිවර්ස් කරලා හොඳට පුරුදු වෙනනම් ඔයාලට ලේසියෙන්ම විනාඩි 3න් වගේ ගාන හදා ගන්න පුළුවන්. ඉස්සරහට මම තවත් ෆාස්ට් රිවර්ස් අරන් එන්නම්. අදට ගිහිල්ලා එන්නම් ඔයාලට. සුබ දවසක්.